දැන් අපි ගනිමු තව උදාහරණයක්. මෙන්න මේ SN2E2 වගේ ප්‍රතික්‍රියාවක් කියලා හඳුනගන්න. දැන් මේකදී අපි ගන්නේ methoxide වෙනුවට මේ strong nucleophile වෙනුවට extremely strong base එක වෙනුවට වෙනත් ප්‍රතිකාරකයක්. මේකදී අපි ගමු tertiary butoxide කියන එක. එහෙම නැත්නම් මේකේ මොනවද තියෙන්නේ? මේකේ ඉන්නේ අතරම tertiary butyl alcohol වලින් sodium දාලා ඒකේ tertiary butoxide කියන එකයි හැදෙන්නේ. හරි. ඒකට මේකේ වෙනස තමයි methoxide එක බලුවම මේක නිකන් හරියට ඊටාම විශාල කාණ්ඩයක්. මේක හරියට දැන් methoxide එක කූඹියක් වගේ නම් මේක ඇතෙක් වගේ විශාලයි. ඒ කියන්නේ bulky group එකක් තමයි මේ tertiary butoxide කියන්නේ. ශ්‍රුතික butyl alcoholයේ alkoxide. හරි. නමුත් මේක ඒ වගේම මේක ඊටාම extreme strong base එකක්. එහෙනම් නැත්නම් ඉතා ප්‍රබල භාෂ්මයක් හේතුව මොකද මේකට පුළුවන් ඉතාම පහසුවෙන් ප්‍රෝටෝනයක් ගලව ගන්න මේ අනිකුත් කාබනික සංයෝග වලින්. හරිද? හැබැයි දැන් මේක ඉතාම දුර්වල නියුක්ලියෝෆයිල් එක. හේතුව මොකද මේ නියුක්ලියෝෆයිල් එකක් වෙන්න නම් ඒකට පුළුවන් වෙන්න ඕන ධන ආරෝපණයකට ළඟා වෙලා මේ ඉලෙක්ට්‍රෝන දෙන්න. දැන් වෙලා තියෙන්නේ මේක මම කිව්වා වගේ මේක ඉතාම විශාලයි bulky group එකක් කියලා අපි කියන්නේ. මේක විශාලයි ඇතෙක් වගේ සංසන්දනය කළොත් මහ විශාලයි. එම නිසා මේකට න්‍යෂ්ටියකට ළඟා වෙන්න බෑ. එම නිසා මේකේ නියුක්ලියෝෆිලික ගතිය න්‍යෂ්ටිකාමී ස්වරූපයේ අඩුයි හොඳට. එහෙමනම් අපි මොකද කියන්නේ මේක E2 ප්‍රතික්‍රියාවකට නැඹුරු විය යුතුයි. නේද? එහෙනම් අපි SN2 කියන එක කපලා දාමු. ඒක වෙන්න බෑ. හරි? දැන් අපි යමු E2 ප්‍රතික්‍රියාව වෙන ආකාරය බලන්න. හරි? කොහොමද වෙන්නේ? E2 ප්‍රතික්‍රියාවේදී එහෙනම් භාෂ්මයක් ඊටාම ප්‍රබල භාෂ්මයක් ඇටියට මේ අපේ ප්‍රතිකාරක ප්‍රතික්‍රියා කළ යුතුයි. හරිද? එහෙනම් භාෂ්මයේ කොහොමද තියෙන්නේ? අපේ methoxide වෙනුවට දැන් අපි ගන්නවා butoxide. එහෙම නැත්නම් butoxide එකක් තියෙන්නේ මේ කාබන් මත තවත් මෙතිල් කාණ්ඩ තුනක් සම්බන්ධ වෙලා තියෙනවා. හරි? ඒතකොට මේ මෙතිල් කාණ්ඩ තුන මෙන්න මේ විදිහට ලකුණු කරත හැකි කාබන් මත ඒ වගේම ඔක්සිජන් මත ඍණ ආරෝපණය තියෙනවා මේ ඉලෙක්ට්‍රෝනයේ සෝඩියම් වලින් ගත්ත ඉලෙක්ට්‍රෝනය නිසා. එහෙනම් butoxide මේ විදිහට ලියුවේ. හරිද? ඒතකොට butoxide වල ප්‍රතිඵලය හැටියට මොනවද ලැබෙන්නේ? ප්‍රෝටෝනයක් ලැබුණොත් butoxide එකට ඒක butyl alcohol. නේද? tertiary butyl alcohol වෙනවා. හරි? එතකොට දැන් මොකද උනේ? ප්‍රතික්‍රියාව බැලුවොත් ඉලෙක්ට්‍රෝන මේ විදිහට දුන්න කාබන් මතට ඒ වගේම කාබන් බ්‍රෝමීන් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලම බ්‍රෝමීන් අරගෙන බ්‍රෝමයිඩ් විදිහට ඉවත් වෙනවා. හරි? එහෙමනම් දැන් අපිට ලැබුණා ඵලය මොකද්ද? තවමත් අපේ ඵලය cyclopentene. එහෙනම් cyclopentene ලබා ගන්න නම් මේකයි ප්‍රතික්‍රියාව. මොනවාද? tertiary butoxide වගේ bulky ඉතා ප්‍රබල භාෂ්මයක් තිබිය යුතුයි.